ඇමතිවරු සමහර වංචා දූෂණ චෝදනා තියන අය දැන් ඉන්නවා. අපි හඳුනාගෙන තියෙනවා. මම තව එක්කෙනෙක් ගැන තව ටිකකින් කියන්න. ඉතින් ඒ වගේ ඇමතිවරුන් ඉන්නකොට මේ වස්සේ වංචා දූෂණ වෙන්න ගරු සභාපතිතුමනි ඉඩ තියෙනවා. ඒක නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් ආනයනය කරන්නේ නැහැ. හාල් ගේන්නේ නැහැ. හැබැයි ඒක රටේ ජනතාවට පාරිභෝගිකයට හානියක් වෙන තු හාල් ගේන එක පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි මේ කියපු දෙයි කරන දෙයි අතර තියෙන පරස්පරය තමයි මම මේ පෙන්눔 කරලා දුන්නේ. ඒ වගේම තමයි මේ ආනයනය කිරීම තුළින් ඉදිරි අනාගතයේදී ඊළඟ කන්නේ පස්සේ ගොවියට මේකින් හානියක් සිදු වෙනවද නැද්ද කියන එකත් ආණ්ඩුව හොයලා බලන්න ඕන කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි තව කාරණයක් තියෙනවා. මේ දෙවනි පනත අද සංශෝධනය වෙන එක්සයිස් එක හරහා මාස 6ක් වගේ ප්‍රමාණයක් කාලයක් තුළ බදු ගෙවපු නැති කට්ටියට මාසයක කාලයක් දීලා ඒ බදු මාසයක් ඇතුළත ගෙවුවේ නැත්නම් ඔවුන්ගේ ලයිසන්ස් එක කැන්සල් කිරීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි ඒක හොඳයි, බදු වැඩි කරගන්න එක හොඳයි. හැබැයි මේ ආණ්ඩුව බලයට එන්න පෙර දුන්න ප්‍රධාන පොරොන්දු දෙකක්. පළවෙනි එක තමයි රනිල් වික්‍රමසිංහගේ සමයේදී දුන්න බාර් පර්මිට්. ඒ බාර් පර්මිට් දුන්නේ ඒවා දේශපාලන අල්ලස් ලෙස දුන්නේ. ඒවා කැන්සල් කරනවා කිව්වා. හැබැයි කිල්නොච්චි දිස්ත්‍රික්කයේ පමණක් ඡන්දදායකින් 4500කට එක බාර් එකක් තියෙනවා මේ වෙනකොටත්. මේ අලුතෙන් දුන්න බාර්. ඒ පිළිබඳව ලැයිස්තු කියෙව්වා. ඒ පිළිබඳව යොමු කරලා තියෙනවා කිව්වා CID එකට. තාම පරීක්ෂණයක්වත් නැහැ. හරි ඒක කමක් නැහැ කියමු. පහුගිය ආණ්ඩුවේ කරපු දේවා නෛතික ක්‍රියාමාර්ග කාලයක් එනවා කියලා ගරු සභාපතිතුමියනි ඔබතුමියත් නියෝජනය කරලා පාර්ලිමේන්තුව ආපේ මේ ජාතික ජනබලවේගයේ පක්ෂයේ മന്ത്രിවරයෙක් සහ නියෝජ්‍ය මැතිවරයෙක් මම නම කියලාම කියන්නම්. චතුරංග අබේසිංහ සහ නජිත් ඉන්දක් කියන මේ පුද්ගලයෝ දෙන්න පහුගිය මාසය ඇතුළත කිංස්බරි හෝටලයට ගිහිල්ලා ව්‍යාපාරිකයෙක් හම්බුණා කියලා චෝදනා එල්ල වෙනවා. ඒ ව්‍යාපාරිකයා හම්බෙලා තියෙන්නේ මොනකටද? ඒ ව්‍යාපාරිකයා හම්බෙලා තියෙන්නේ ගරු සභාපතිතුමියනි සීමා සහිත කළුතර ස්ථාගාර සමූපකාර සමිතිය අංගන්ගොඩ මලේගොඩ පයාගල මේ කර්මාන්ත ශාලාව සුවිශේෂී මේ පර්මිට් එක සුවිශේෂී පර්මිට් එකක්. මේකට ඉම්පෝර්ට් කරන්නත් පුළුවන්, ඩිස්ට්‍රිබියුට් කරන්නත් පුළුවන්. මේක මේ පිළිබඳව මම මේකේ සභාගත කරන 1950 සිට මීටත් පෙර සුද්දාගේ කාලේ සිට තිබ්බ පර්මිට් එකක්. මේ පර්මිට් එක මේ ස්ථාගාරය කළුතර සමූපකාරයට අයිති මේ ස්ථාගාරය පවත්වාගෙන යෑමේදී ඒකට යම් තව පාර්ශ්වයකට මේක ලබා දීලා මේකේ නඩු ක්‍රියාමාර්ගයන් යනවා. මේ නඩු ක්‍රියාමාර්ගයන් යනකොට සමූපකාරයට අයිති ස්ථාගාරයක් ඒක විකිණීම සඳහා මංගව ගරු සභාපතිතුමනි ඒ විකුණන්න ඒක බිලදී ගන්න බලාපොරොත්තු වෙච්ච පුද්ගලයාගේ මම මේ පුද්ගලයා සහ ඒ ආයතනයේ අපි ආයතන සහ ව්‍යාපාරිකයන්ට කඩාවට්ටන්න කැමති නිසා මම නම සඳහන් කරන්නේ. මංගව මේ ලියුම තියෙනවා. මේ letter of interest to lease and restart the cooperative district society පයාගල මංගව මේ ලියුම තියෙනවා. මේ පුද්ගලයෝ දෙන්නව හමු වෙන්න ගිහිල්ලා තියෙනවා කිංස්බරි හෝටලේට. මම කියන්නේ වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් ආණ්ඩුවෙන් කරන්න ඕනේ. මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට කිසිම අයිතියක් නැහැ. කෝපරේටිව් ඒකත් චතුරංග අබේසිංහ කියන්නේ කෝපරේටිව් එකට අයිති ඇමති නෙවෙයි. එතුමා ඇවිල්ලා මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස් එකට අයිති ඇමතිවරයා. ඉතින් ඒක නිසා ගරු සභාපතිතුමියනි මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් මේ ආණ්ඩුව යට ගරු නජිතින් ගරු සභාපතිතුමියනි මගේ නම සඳහන් කරා. මම හිතන්නේ මෙතුමා කියපු සිද්ධිය මම සමාජ මාධ්‍යවලුත් දැක්කා. එතකොට මම මෙතුමාගෙන් ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ එතුමා යම් කිසි දෙයක් කියනවා ඒ සම්බන්ධව වගකීම් සහගත වෙන්න ඕනේ. එතකොට මම හෝ නියෝජ්‍ය මැතිවරයා හෝ කිසිම ආකාරයක එහෙම ගරුදෙනුවක් ගැන කතා කරලා නැහැ. එහෙම කතා කරන්න අපිට අයිතියක් හෝ හැකියාවක් හෝ බලයක් නැහැ. ඉස්තුවේ පොඩින්ද. එතකොට කවුරු හරි කොහේ හරි සභාපතිතුමියනි කවුරු හරි කොහේ හරි කැමරාවක් අටවගෙන YouTube එකක් කරපලියට ඒක අරගෙන වකීම නැතුව වෙලා මේ සභාවේ කියන්න බෑ. එතකොට ඒක සම්බන්ධයෙන් පොඩකින් ඒක සම්බන්ධයෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඒ කරපු පුද්ගලික අපහාස සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අපි ගනිමින් ඉන්නවා. ඒ සම්බන්ධනොත් අදාළ සභාව අපි දැනුවත් කරන්නම්. මෙතුමාගේ ඉල්ලනවා මේ වගේ කොහේ හරි අනිවාර්යයෙන් ඉල්ල මෙතනත් හරින්න එපා. ගරු රාසමාණික්‍ය අර සභාපතිතුමියනි ඔහේ යන දෙයක් නෙමෙයි. මේකේ තියෙනවා YG Holdings ආයතනය. මේ තියෙන YG මොකටද ඔබතුමාලා හම්බෙන්න ගියේ කිංස්බරි හෝටලේට. කිංස්බරි හෝටලේට ගියානේ. කිංස්බරි හෝටලේට ගියා. CCTV ෆුටේජ් අරන් බලන්න. මම කියන්නේ ගරු සභාපතිතුමියනි මේ ජනතාව මේ රජයට මැන්ඩේට් එකක් ලබා දුන්නේ වංචා දූෂණය නවත්තන්න. මම මේක වගකීමෙන් කියන්නේ පහුගිය සමයේදී ගරු සභාපතිතුමියනි පයාගල ඩිස්ටිලරිස් එකට බොට්ලිං ප්ලාන්ට් එකක් තිබ්බා. එවකට හිටපු ඇමතිවරයෙක් මේ බොට්ලිං ප්ලාන්ට් එක මහා පරිමාණයේ වංචනික ලෙස බොට්ලිං ප්ලාන්ට් එක වික්කා. දැන් මේ උදාහරණයම නැවත ක්‍රියාත්මක කරන්න තමයි ගියේ. විනාඩියක් කාලයක් ඔව් සභාපති මොකටද ගියේ? මේ රටේ ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබලා අද වෙනතුරු අපිත් සුබපතන එකම දේ තමයි වංචා දූෂණය මර්ධනය කිරීම. හැබැයි එක පැත්තකින් දුන්න බාර් පර්මිට් එක අල්ලස් ලෙස දුන්නා කියලා කිව්වා. ඒකට ඇක්ෂන් එකක් නැහැ. තව පැත්තකින් මේ ඇමතිවරු ගිහිල්ලා ඩීල් දාන්න හදනවා. ඒකට ඇක්ෂන් එකක් නැහැ. හැබැයි මම අගය කරනවා
මේ එතනෝල් සහ මේ ඩිස්ට්‍රිබියුටර්ස් නැත්නම් මේ ප්‍රොඩියුසර්ස්ලා ඩිස්ටිලරිස් වලට මාස 6ක කාලයක් බදු නොගෙවා ඉන්නවා නම් මාසයක් ඇතුළත කාලයක් දීලා එහෙම කරේ නැත්නම් ඒකට ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මම ඇත්තටම ආණ්ඩුවට සුබපතනවා. හැබැයි මෙන්න මේ ඇමතිවරුන්ගේ මෙන්න මේ දූෂිත ක්‍රියාවලියන් පිළිබඳව හැමදේටම ඕගොල්ලන්නේ CID යන්නේ. ආණ්ඩු පක්ෂයෙන්ම පුළුවන් මේම മന്ത്രിවරයෙක්ට පිළිබඳව චෝදනා ඇවිල්ලා තියෙනවා. ගිහිල්ලා කිංස්බරි එකේ CCTV පරීක්ෂා කරන්න. ඔබමයි කාලය මෙතුමන් ලොබි එකේ හම්බුණාද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. අවසන් කරන්න. ලොබි එකේ හම්බුණාද නැද්ද කියලා බලා ගන්න. අවසන් කොහොම ස්තුති කරන්න. කර සභාපතිතුමනි. Order please.